E සමානයි mgh. මේක යොදාගන්නේ වස්තුවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සෙවීමට. විභව ශක්තිය කියන්නේ වස්තුවක පිහිටීම නිසා ඒ අයත් කරගන්නා ශක්තිය. එතකොට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියනවා නම් වස්තුව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක තියෙන්න ඕනේ. මේ සූත්‍රය යොදාගන්නේ බොහෝ විට පෘථුවිය සම්බන්ධයෙන් මේ වස්තුවේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සෙවීමට E කියන්නේ එම ශක්තිය ජූල් වලින්, m ස්කන්ධය, g ගුරුත්වජ ත්වරණය, h උස ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්, ගුරුත්වජ ත්වරණය ms ඍණ 2 ඒ කියන්නේ වර්ග තත්පරයට මීටර වලින්, h කියන්නේ උස. එතකොට මේ විභව ශක්තිය ලැබෙන්නේ යම් සම්මත පිහිටීමකට සාපේක්ෂව. පෘථිවියම විය යුතු නැහැ. මේ මට්ටමට සාපේක්ෂව විභව ශක්තිය තමයි මේ සූත්‍රය මගින් ලැබෙන්නේ. මේක සාධනය හරි පහසුයි. අපි සලකනවා මේ වස්තුව මේ මට්ටමේ ඉඳලා ඉහළට ගෙන යාමේදී කළ කාර්යය හෙවත් වැය කළ ශක්තිය එහි විභව ශක්තිය ලෙස තැන්පත් වෙනවා කියලා. එතකොට මේක ඉහළට ගෙන යාම සඳහා බරට සමාන බලයක් යොදනවා mg කියලා. එතකොට බලය mg උස h. එනම් බලය වැඩි කිරීම උස තමයි mgh වලින් ලැබෙන්නේ. ඒක විභව ශක්තිය ලෙස මේ තැන්පත් වෙනවා. මේක අතහැරියොත් නැවත මේ මට්ටමට එනකොට මේ විභව ශක්තිය නිදහස් කරනවා. බොහෝ විට ඒක චාලක ශක්තිය බවට පත් වෙනවා.